ඔයාගේ Facebook account එකත් මෙන්න මේ විදිහට නම් තියෙන්නේ. ඔයාට CM tool එක on කරගන්න බෑ. ඒ කියන්නේ Facebook එකෙන් සල්ලි හොයන්න බෑ. ඉතින් මේ විදිහට account එක තියාගෙන මට message දාලා අහනවා කට්ටිය මේ මගේ professional mode පෙන්වන්නේ නැහැනේ කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ account එක දැක්කාම මොකද්ද මේකේ ප්‍රශ්නේ කියලා මේ account එක lock කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම account එකක් lock කරලා තිබ්බාම එයාට professional mode පෙන්වන්නේ නැහැ. කියන්නේ Facebook එකෙන් සල්ලි හොයන්න ලැබෙන්නේත් නැහැ. ඉතින් ඒකට හේතුව තමයි මේ විදිහට account එක lock කරාම ඔයා දාන posters ඒ දේවල් බලන්න පුළුවන් ඔයාගේ friend list එකේ ඉන්න අයට විතරයි. ඊළඟට ඒවයි කමෙන්ට් කරන්න ඒ දේවල් ෂෙයා කරන්නෙත් ඔයාලගේ friend list එකේ ඉන්න අය විතරනේ. දැන් public විදිහට ඒ කියන්නේ හැමෝම ඔයාගේ posters බලනවා නම් ඒවට කමෙන්ට් කරනවා නම් ෂෙයා කරනවා නම් ඔයාගේ දාන posters වලට ලැබෙන views ඒ reach එකේ ඒ දේවල් වැඩි වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඔයාගේ account එක unlock කරගන්න එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ දකුණු පැත්තේ මේ උඩ dot තුනක් තියෙනවා. ඒක click කරාම ඔයාලට පේනවා මේ පහළට ගියාම මෙතන පෙන්නනවා මේ turn on professional mode කියලා. ඊට පස්සේ එතන යට තියෙනවා professional mode එක available වෙන්නේ නැහැ. ඔයා මේක lock කරලා නිසා. ඉතින් මෙන්න මේ වැති screenshot ගහලා මට එවනවා. මට මේ professional mode on කරගන්න බැහැනේ කියලා. එතන සඳහන් කළාම තියෙනවා ඔයාගේ account එක lock කරලා නිසා තමයි ඔයාට මේ professional mode on කරගන්න බැරි කියලා. මෙතනින් පස්සට ඒ නිසා ඔයා කරන්න ඕනේ මේ lock කරලා තියෙන එක unlock කරගන්න එක. ඉතින් අපි මේ lock එක අයින් කරලා ඔයාගේ account එක unlock කරගමු. මෙන්න මෙතන click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා unlock කරන්න කියලා. අපි එන්න එක උඩ click කරගමු. ඊළඟට පල්ලෙහා පෙන්නනවා unlock your profile කියලා මේ නිල් පාට කොටුවක් ඇතුලේ. ඉතින් මෙතන Facebook එකෙන් කියනවා දැන් ඔයා මේක unlock කරාට පස්සේ ඔයා දාන posters, stories ඒ දේවල් අනිත් අයටත් බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ profile photo එක, ඔයාගේ cover photo එක අනිත් අයට ලස්සනට පෙන්නනවා. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙනවා කියලා මෙතන කියනවා. ඒත් මෙතන unlock කියන එක දෙන්න. හරි දැන් මෙතන පෙන්නනවා ඔයාගේ lock එක අයින් වෙලා කියලා මෙතනින් okay දෙන්න. දැන් තියෙන සාමාන්‍ය විදිය account එකක්. ඉතින් ඔයාලට Facebook එකෙන් සල්ලි හොයන්න ඕන නම් මෙහෙම තිබ්බ කියලා හරියන්නේ නැහැ. මෙතන මේ දකුණු පැත්තේ උඩ තියෙන dot තුන click කරන්න. click කරලා මෙතන turn on professional mode කියන එක දෙන්න ඕනේ. මෙන්න මෙතනින් turn on දෙන්න. පස්සේ ඔයාලට මතක ඇති මම පළවෙනි වීඩියෝ එකේ මේ දේවල් පැහැදිලි කරා. මේ ඔක්කොම ටික මේ පියවර ටික මෙතනින් next දෙන්න. මෙතනින් next දෙන්න. දැන් ඔයාලට මතක ඇති කලින් ඔයාලගේ account එකේ යාළුවන්ට විතරයි ඔයාලගේ account එක බලන්න පුළුවන් නේ. දැන් හැමෝටම බලන්න පුළුවන් විදිහට අපි මෙතනින් දෙනවා. ඒ කියන්නේ public දෙන්න තියෙන්නේ. මේ උඩින්ම තියෙන public කියලා. ඒකට හැමෝටම ආදාන poster share කරන්න, ඒවයි comment කරන්න, ඒ දේවල් කරන්න පුළුවන්. මෙතන next දෙන්න. මේ දේවල් ඔක්කොම public කියලා එනවා. confirm කරන්න. පස්සේ next දෙන්න. next දෙන්න. frame එකක් add කරන්නද කියලා අහනවා. ඒවා අපි skip කරමු. go to professional dashboard. හරි දැන් ඔයාගේ professional dashboard එක පෙන්නනවා. එහෙම පෙන්නන්නේ ඔයා අතනින් professional mode on කරපු නිසා. දැන් ඔයාට මෙන්න මේ task වලට ගිහිල්ලා ඒවා සම්පූර්ණ කරලා ඔයාට ටිකින් ටික ඔයාගේ account එකේ reach එක වැඩි කරගෙන monetization ගන්න පුළුවන් වෙනවා. ඔයාලා Facebook එකේ professional mode on කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට නිල් පාට කොටුවක් ඇතුළේ පේනවා ඔයාගේ dashboard එක. ඒ කියන්නේ professional dashboard එක. ඉතින් මේ professional dashboard එක ඇතුලේ මොනවද මේ පෙන්නන්නේ? මේ analytics කියලා තියෙනවා, content කියලා තියෙනවා, community කියලා තියෙනවා, ඊට පස්සේ monetize කියලා තියෙනවා. මේ විදිහේ කොටස් හතරකට ඒ හතර යටතේ ආට කරුණු කිහිපයක්ම පෙන්නනවා. ඉතින් අපි බලමු මේ professional dashboard එකේ මොනවද ඔයාට බලා ගන්න පුළුවන්, මොනවද ඔයාට දැනගන්න තියෙන්නේ කියලා. මම මෙතන කියපු ඒ කොටස් හතරට යන්න කලින් මේ professional dashboard එකට ආව ගමම ඔයාට මෙන්න මේ විදිහ ටිකක් පේනවා. ඉතින් මෙතන ඔයාලා දන්නවා මම weekly progress ගැන කියලා දුන්නා. ඉතින් මේ ඔයාගේ ෆොටෝ එකත් එක්ක මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාට පෙන්නනවා මෙන්න මෙහෙම ගියාම ඔයාගේ මේ weekly challenges ටික. ඊට පස්සේ මේ මෙතන මේ උඩ තියෙන ඒ කොටස් හතරම මෙන්න මේ විදිහට පේනවා. analytics, මෙතන content, ඊළඟට මෙන්න මෙතන community, ඊට පස්සේ monetize කියලා ඒ කොටස් හතරම මේ විදිහට පේනවා. ඉතින් ඔයාලට මේ ක්ලික් කරලා මේ analytics වලට යන්න පුළුවන්. ඊට පස්සේ මේ content කියන එක මෙතනින් ක්ලික් කරලා යන්නත් පුළුවන්. මෙතනින් ක්ලික් කරලා යන්නත් පුළුවන්. ඊළඟට මේ community කියන එක මෙතනින් ක්ලික් කරලා යන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් ක්ලික් කරලා යන්නත් පුළුවන්. ඉතින් මේ monetize කියන එකත් එහෙමයි. ඔයාලට මෙතනින් ක්ලික් කරලා උනත් යන්න පුළුවන්.
අපි මුලින්ම බලමු මේ ඇනලිටික්ස් කියන එකේ මොනවද අපිට කියන්න කියලා. ඉතින් මෙතන ඔයාලට පේනවා මේ views ප්‍රමාණය. ඔයාගේ කන්ටෙන්ට් වලට තියෙන views ප්‍රමාණය. මෙතෙන්දී ඔයා අනිවාර්යෙන් දැනගත යුතු දෙයක් තියෙනවා. මෙන්න මෙතන මේ කොටුවක් වගේ එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලට පුළුවන් අද දවසේ ඇතුළත ඔයාගේ views ප්‍රමාණය. ඊට පස්සේ පසුගිය දවස් 7 ඇතුළත. ඊට පස්සේ මේ පහුවෙච්ච දවස් 14. ඊට පස්සේ දවස් 28, දවස් 90. එන්නේ ඒ විදිහට ඔයා කැමති විදිහට ඒ දවස් ප්‍රමාණය දීලා ඒ views ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මෙන්න මේ නිල් පාටින් මේ පෙන්නන්නේ total views ප්‍රමාණය. ඒ කියන්නේ මේ දවස් 28 ඇතුළත තියෙන views ප්‍රමාණය වගේ content වලට. ඊළඟට මෙතන මේ පැහැදිලි කරලා තියෙනවා තප්පර 3 views ප්‍රමාණය කීයක්ද, විනාඩි 1 views ප්‍රමාණය කීයක්ද කියලා. ඉතින් මෙතන මගේ බිඳුව වැටලා තියෙන්නේ. මගේ එහෙම views නැති නිසා ඔයා දාදින ෆොටෝස් වලට, ලින්ක් වලට, ටෙක්ස්ට් වලට, රීල්ස් වලට කොහොමද followers ලගේ views ප්‍රමාණය තියෙන්නේ. ඊට පස්සේ non followers ලගේ views ප්‍රමාණය කොහොමද? ඊළඟට මෙතන ඔයාගේ non followers ලද වැඩිපුර බලන්නේ, ඔයාගේ followers ලද ඔයාගේ content බලන්නේ කියලා මෙතනින් පෙන්නනවා. ඉන්නේ මේ විදිහට ඔයාගේ views එයාලා පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් මෙතන ඇත්තටම මේ ඇනලිටික්ස් කියන එකේ තේරුම කියන්නේ මෙතන අපි කරන්න ඕන විශ්ලේෂණය. කියන්නේ අපේ views කලින්ට වඩා දැන් කොහොමද අඩු වෙලාද වැඩි වෙලාද අන්නේ දේවල් ගැන තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඒ විදිහට මේ earnings කියන තැනට ගියාම ඔයාලට monetization ලැබිලා නම් මෙතන ඔයාගේ earnings ප්‍රමාණය පෙන්නන්නේ. දැන් පෙන්නන්නේ නැහැ. මේකට monetize ලැබිලා නැති නිසා පස්සේ ඔයාගේ content වලට තියෙන engagement එක, ඊට පස්සේ මෙතන මේ ඔයාගේ audience එක, අන්නේ දේවල් මෙතන පැහැදිලි කරනවා. ඉතින් මම අද පොදුවේ මේ professional dashboard එකේ තියෙන දේවල් තමයි පැහැදිලි කරන්නේ. ඊළඟට ඔයාලට මේ එකින් එක මේ analytics, content, community කියන ඒවා එකින් එක ඔයාලට පැහැදිලි කරලා වෙන වෙනම වීඩියෝස් ගේනවා. එතෙන්දී වීඩියෝ එකට පොඩි බාධා කිරීමක් කරනවා. මේ Facebook එකේ ඔයා සල්ලි හොයන නම් ඔයා මොන වගේ දේවල්ද හරියට දැනගන්න ඕනේ. කොහොමද ඔයා හරිය විදිහට content එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ Facebook account එකේ security පැත්ත. ඊපස්සේ අපිට audience එකක් target කරනවා. කොහොමද page එකක් කරන්න ඕනේ. මෙන්න මේ වගේ Facebook එක සම්බන්ධව දැනගත යුතු ගොඩාක් කරුණු ඇතුළත් කළ PDF එකක් හදලා තියෙනවා. ඉතින් මේ PDF එක ගන්න කැමති අය ඉන්නවා නම් මම මේ වීඩියෝ එකේ comment section එකේ මගේ WhatsApp number එක add කරනවා. එතනින් ඔයාලට පුළුවන් මට message එකක් දාන්න. හරි ළඟට අපි මේ content කියන එකට යමු. මේ content කියන එක යටතේ පෙන්නන්නේ ඔයාගේ Facebook account එකට දාලා තියෙන සියලුම content මෙතන පෙන්නනවා. ඒතර ඔයා කාගේ හරි post එකක් share කරලා තියෙනවා නම්, ඔයා group එකකට post එකක් share කරලා තියෙනවා නම් ඒ දේවලුත් මෙතනින් බලා ගන්න පුළුවන්. ළඟට මේ collaboration වලට ගියාම මෙතනදී ඔයා තවත් කෙනෙක් එක්ක එකතු වෙලා content එකක් දැම්මොත් ඒකට අදාළ invitation ආපු ඉන්විටේෂන් ඊට පස්සේ ඔය ආපු ඉන්විටේෂන් පින්නනවා. ඊළඟට මෙතනදී ඔයාට මොටිවේෂන් එකක් ගන්න අනිත් අයගේ කන්ටෙන්ට් පෙන්නනවා. ඊළඟට මේ ප්ලේලිස්ට් එක පෙන්නනවා. මම ඒ ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඉතින් ඒවා තමයි කන්ටෙන්ට් වල පෙන්නන්නේ. ඊළඟට කමියුනිටි වලට ගියාම මෙතන ඔයාගේ කමෙන්ට්ස් තියෙනවා නම් ඔයා රිප්ලයි කරපු නැති ඒ දේවල් පෙන්නනවා. ඊළඟට ඔයාගේ ෆෑන්ස්ලා ඉන්නවා නම් එයාලා සම්බන්ධ දේවල් මෙතන පෙන්න. ඊළඟට මේ මොඩරේෂන් ඇසිස්ට් මේ ගැන ඔයාලට මම වෙනම වීඩියෝ එකක් පැහැදිලි කරලා ගේනවා. ඒක අනිවාර්යෙන් බලන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙන එකක්. හරි ඊළඟට අපි බලමු මේ මොනටයිස් කියන එක. මේ මොනටයිස් කියන එකේ පෙන්නන්නේ ඔයාට දැනට ඇවිල්ලා තියෙනවා නම් මොනටයිසේෂන් tools. ඒ කියන්නේ මේ content monetization stars වගේ ඒවා ඇවිල්ලා නම් මෙන්න මෙතන your programs යටතේ ඒවා පෙන්නනවා. ලංකාවට ඇත්තටම මේ ඕනි වෙන්නේ මේ content monetization කියන එක. ඒ tool එක ඇවිල්ලා නම් ඒකේ income එක ඒ වගේ දේවල් මේ monetize යටතේ ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ මේ මෙතන දැනට පෙන්නන්නේ මේ partnership ads කියලා එකක් විතරයි. ඊට පස්සේ අපි මේ ධන ලකුණ ක්ලික් කරමු. ඒකෙන් ඔයාලට මෙතෙන්දිම post එකක් හදා ගන්න පුළුවන්, story එකක්, reel එකක්, live යනවා නම් live video එකක්. ඒ වගේ දේවල් මේ ධන ලකුණ ක්ලික් කරලා මෙතෙන්දිම හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ කෙටියෙන් තමයි පැහැදිලි කළේ මේවා තියෙන්නේ මොනවද කියලා. ඉතින් මේ ඇනලිටික්ස් කියන්නේ මොනවද කියලා ඒක එකක් ගානේ කොහොමද විශ්ලේෂණය කරන්න ඕනි මේ දේවල් මම වෙන වෙනම වීඩියෝස් වලින් අරන් එනවා. පොදුවේ මොනවද මෙතෙන්දි ඔයාලට බලා ගන්න තියෙන්නේ කියන එක ගැන තමයි මම පැහැදිලි කරේ.